සුබ දවසක් කියලා අදත් ගොඩක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අදත් හදන්න රසම රස කෑමක් රුලන් ටොෆි හදන්න තමයි කියලා දෙන්නේ. එක එක්කෙනා එක එක විදියට හදනවා මේ මගේ ක්‍රමේ. රුලන් 250ක් අරගන්නවා. ඒකට සීනි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් වගේම පොල් ග්‍රෑම් 100ක ප්‍රමාණයක් අපි අරගන්නවා. මේ ටික තමයි මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මීට අමතරව වාට ලුණු චූට්ටක් එකතු කරගන්න පුළුවන්. චුට්ටක් ඉඩ තියෙන පෑන් එකක් අරගන්න. ඊට පස්සේ රුලන් ටික අපිට එකට එකතු කරලා බැද ගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේදී මතක තියාගන්න ඕනේ රුලන් බදිනකොට ගින්දර සැර ගොඩාක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. මොකද ගින්දර වැඩි වුණොත් ටක් ගාලා රුලන් ටික පිච්චිලා කළු වෙන්න ඉඩ තියෙනවා. පාට ගොඩාක් තද වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයාලා හිමින් සැරේ මේක පෙරලමින් රන්වන් පාට වෙනකන් බැද ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මම තෙල් හැන්දක් අරගත්තේ මට මේ වැඩේට ගොඩක් ලේසි ඒක හින්දා. මෙන්න මේ වගේ යම්තම් දුඹුරු පාට වෙනකොට රුලන් ටික ලිපෙන් අයින් කර ගන්නවා. දැන් මම පොල් ටිකත් බැද ගන්න. සමහරක් අය රුලන් ටිකක් තව චුට්ටක් අඩුවෙන් බැදලා පොල් බදින්න නැතුව අරගන්නවා. එහෙම කරන්න පුළුවන්. හැබැයි රුලනුත් බදිනවා වගේම පොල් ටිකත් බොහොම පොඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ රන්වන් පාට වෙනකන් බැදගත්තොත් අපිට ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ සීනි ටික මම එකතු කරගන්නවා. මම සීනි සේරම ටික එකපාර එකතු කරගත්තා. ඊට පස්සේ සීනි ටික යන්තම් මම කැරමල් කරගත්තා. ඔයාලට මීට වඩා පාට තද කරලා අරගන්න පුළුවන්. මට හිතෙනවා මේ පාට ඇති කියලා. ඒ හින්දා මම මෙන්න මේ විදිහට මේ පාටට සීනි ටික කැරමල් කරගත්තා. සම්පූර්ණ සීනි ටික දිය වෙන අතරේ මම මේ හදන්නේ තැටියට බටර් ටිකක් ගාලා මේක ලෑස්ති කරගන්න. මේක කලින්ම කරලා තියෙනවා නම් ඉතින් තව ටිකක් ලේසියි. ඔන්න ඔය විදිහට තැටියක් මං ලෑස්ති කරගත්තා. ඒ අතරේ අපේ සීනි පැණි එක හොඳට උණු වෙන ගමන් තියෙන්නේ. අපි පැණි එක හදාගන්න ඕනේ. ඔයාලා දන්නවා නූලක් ඇදෙන ප්‍රමාණයට තමයි සාමාන්‍යයෙන් අපි හදන්නේ. ඒකත් ඔයාලා ගොඩාක් පැණි එක උණු කරගන්න එපා. එහෙම වුණොත් අපේ රුලන් ටික හදලා ඉවර වෙලා ඒ ටික නිමුණට පස්සේ චුට්ටක් හයිය ගතියට තියෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයාලා ගොඩාක්ම පැණි එක උණු කරගන්න යන්නත් එපා. නූලක් ඇදෙන පදම එනකොටම ටක් ගාලා නතර කරලා, ඒ කියන්නේ එකට අපි රුලන් ටිකයි පොල් ටිකයි එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයා ලුණු චූට්ටක ප්‍රමාණයකුත් එකතු කරගන්න, බොහොම පොඩි ප්‍රමාණයක්. දැන් ඉතින් අපිට තියෙන්නේ රුලන් ටික පැණි එකත් එක්ක හොඳට කලවම් කරගන්න. මේ බලන්නකො මෙන්න මේ වගේ පදමට ආවහම ඔයාලට තේරෙනවා මේක තාච්චියේ ඇලෙන්නේ නැහැ, පෑන් එකේ ඇලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔක්කොම ටික එකතු කරලා ගන්න පුළුවන්. මම ඒකයි මේ වගේ දේවල් වලට non stick භාජනම පාවිච්චි කරන්නේ. ගොඩාක් වෙලාවට මම non stick භාජන පාවිච්චි කරන්නේ ඇලෙන්නේ කරන්නේ නැතුව ලස්සනට මේ කෑම ටික හදාගන්න පුළුවන් හින්දා. ඔන්න දැන් මේ වගේ එක ගුලියක් මම පදමට එනකොට අපිට පුළුවන් බටර් තවරගත්තු තැටියට රුලන් මිශ්‍රණය දාලා හොඳින් තුනී කරලා කෑලි කපලා කෑමට ගන්න. ඉතින් මෙන්න මේ වගේ වැඩවලට ස්පැචුල එකක් තියෙනවා නම් ලේසි. මම තව ටිකක් මේ වැඩේ ලේසි වෙන්න අරගන්නවා. සාමාන්‍යයෙන් අපි කේක් හදනකොට පාවිච්චි කරනවානේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේකට කියන නම මට මතක නෑ. මෙන්න මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එකෙන් ගොඩක් ලේසි. එහෙම නැත්නම් මේ මොකවත්ම නැත්නම් ඔයාලට පුළුවන් කෙසෙල් කොලයක් උනා තෙල් ටිකක් ගාලා අරගන්න. ඔන්න දැන් ඉතින් මෙන්න මේ ස්කේප් එකකින් අපිට පුළුවන් ලස්සනට මේකේ කැලි ටික කපා ගන්න. එහෙම නැත්නම් ඉතින් අපි
පිහියකට උනත් බටර් ටිකක් හරි පොල් තෙල් ටිකක් හරි ගාලා ලස්සනට කෑලි ටික වෙන් කරගන්න පුළුවන්. ඔයාලා කෑලි ටික කපලා එක පාරටම මේකෙන් අයින් කරන්න යන්න එපා. චුට්ටක් විතර මේක නිවෙන්න තියන්න. එහෙම වුණොත් ඔයාලට ලස්සනට පිළිවෙලට කපා ගන්න පුළුවන්. මේ බලන්නකෝ මං හදිස්සියෙන් කරන්න කියලා චුට්ටක් එකක් හැදුනා. මෙන්න මේ විදිහට ඔයාලා කැමති ප්‍රමාණයකට කැමති උසකට මේක හදාගන්න පුළුවන්. මේ බලන්නකෝ. ඉතින් හදිස්සියට තේ ටිකක් බොන්න කවුරුහරි ගෙදරට එනවා කිව්වොත් ඒ වගේ වෙලාවට ටක් ගාලා හදාගන්න පුළුවන් කෑමක් තමයි රුලන් ටොෆී කියන්නේ. ඉතින් ඔයාලත් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. එහෙනම් අදත් මගේ කටහඬ අහන් හිටපුවාට ගොඩාක් ස්තුතියි කියන ගමම්ම මාව තාමත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. එහෙනම් අතට ගිහින් එන්නම්.